අපි ඉතිහාසය විෂයෙන් කතා කරන්නේ අතීතයේ හිටපු මිනිස්සු කරපු කියපු දේවල් සහ ඒ වගේම තමයි අපි ලෝකයේ සිද්ධ වෙච්ච දේවලුත් කතා කරනවා. ඉතින් ලෝකේ කොහොමද බිහි වුණේ කින්ද මන්ද. ඉතින් මේ සමස්ත ඉතිහාසය ඉගෙන ගැනීමෙන් අපිට එක එක ප්‍රයෝජන තියෙනවා. ස්ක්‍රීන් එකේ නෝට් එක වැටෙයි අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් එකක් හදාගන්න. මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. ටෙක්ස්ට් බුක් එක කියවන්න, YouTube වීඩියෝස් බලන්න, ෂෝට් නෝට් එක හදාගන්න, පාඩමට අදාළ පාස් පේපර් ක්වෙස්චන්ස් ටික් කරන්න. ඊට පස්සේ ඕක රිපීට් කරන්න හැම ලෙසන් එකටම. ඉතින් ඕක කරොත් අනිවාර්යයෙන්ම උගලන්ට සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න පුළුවන්. එතනින් එහාට සපෝට් එකක් ඕන අනිවාර්යයෙන්ම පල්ලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක පින් කරලා තියෙන කමෙන්ට් එක බලන්න තවත් සපෝට් එකක් ඕන. ඉතින් අපි යමු පාඩමට. ඉතින් මේ ඉතිහාසය අපි ඉගෙන ගැනීමෙන් අපිට අපි ජීවත් වෙන සමාජය සහ ලෝකයේ පිළිබඳ හොඳ අයිඩියා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අතීතයෙන් වර්තමානයේ තේරුම් අරගෙන අනාගතයේ ගොඩ නගන්න පුළුවන් වෙන. කටපාඩම් කරන්න එපා, තේරුම් ගන්න මේක. අතීතයේ වෙච්ච හොඳ දේවල් අපිට වර්තමානයටත් අපිට පාවිච්චි කරලා අනාගතේ ගොඩනගා ගන්න පුළුවන්. වැරදි වෙච්ච තැන් තියෙන්න පුළුවන්. ඒවා අපිට වර්තමානයටත් යූස් කරලා අනාගතේ ගොඩනගා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවනේ? මහලු දේවල් නෙමෙයිනේ. අපිට රටක ජීවත් වෙන පුරවැසියන් විදිහට රටේ ජාතික අනන්‍යතාවය හඳුනා ගන්න පුළුවන්. ජාතික අනන්‍යතාවය කියලා කියන්නේ අපිට ආවේනික වෙච්ච දේවල්. ඒක ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, කලා ශිල්ප වෙන්න පුළුවන්, කෑම බීම වෙන්න පුළුවන්. ඊළඟට අපි ජීවත් වෙන රට ගත්තට පස්සේ, ලංකාව ගත්තට පස්සේ විවිධ ආගම්වල මිනිස්සු ඉන්නවා, ජාතීන්, රයිට්? ඉතින් ඔය කට්ටියට එක එක සංස්කෘතීන් අපිට බලා ගන්න පුළුවන්. ලංකාවේ දකුණේ වගේ නෙමෙයි, යාපනයේ පැත්තට යනකොට, රයිට්? නැගෙනහිර තවත් පැත්තක්, නුවර තවත් පැත්තක්, රයිට්? හැමතැනම ඉන්න මිනිස්සු තමයි. හැබැයි විවිධ සංස්කෘතීන් අපිට බලා ගන්න පුළුවන්, රයිට්? ඒවා අපි අඳුන ගන්නවා. ඇයි ඒ සංස්කෘතීන් වල එක එක දේවල් ඒගොල්ලෝ කරන්නේ කියන දේ අපි ඉගෙන ගන්නවා ඉතිහාසය ඉගෙන ගන්නකොට. ඉතින් ඒකත් එක්ක ඒවට අපි ගරු කරන්න පුරුදු වෙනවා, රයිට්? ඒකත් එක්ක ඒ මිනිස්සුන්ට විවිධ මත තියෙන්න පුළුවන්. ඒවටත් අපි ගරු කරන්න පුරුදු වෙනවා ඉතිහාසය හරියට ඉගෙන ගැනීමෙන්. ඉතින් මේ ඔක්කොම එක්ක අපිට මනුෂ්‍යත්වයට එහෙම නැත්නම් හියුමැනිටි කියන දේ ගොඩක් නැති දෙයක් දැන් ලෝකේ. හැබැයි මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඔයාගේ මුස්ලිම් යාළුවත් එක්ක ෆිට් එකේ ඉන්නකොට එයා ඕගලන්ට වටලප්පන් දෙනවා. ඊට පස්සේ වෙසක් වලට දන්සල් දෙනවා. ඔක්කොම කට්ටිය එකතු වෙලා තයි පොංගල් වලට පොංගල් රයිස් හම් වෙනවා, රයිට්? ඉතින් ඔක්කොම කට්ටිය එකට එකතු වෙලා ජාතික සමගිය ගොඩනගන්න හැකියාවක් ලැබෙනවා අපි මේ ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගැනීම. ඒවට ගරු කරලා ඒගොල්ලොත් එක ෆිට් එකේ ඉඳගෙන අපි සමගියෙන් සතුටින් ජීවත් වෙනවා. ඕවා තමයි ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම. ඉතින් මේ ඉතිහාසය අපි ඉගෙන ගන්න නම් අපිට අතීතයට යන්න ඕන. අතීතයේ මිනිස්සු කරපු කියපු දේවල් අපි හොයාගන්නේ කොහොමද? මර්ඩර් එකක් වුණොත් සාක්ෂි වලින් තමයි හොයාගන්නේ. ඇඟිලි සලකුණු තියෙනවා, රයිට්? ලේ පැල්ලම් වෙන්න පුළුවන් ඇඳුම් වල තියෙන ඔය පොඩි දේවල් වලින් තමයි අපි හොයාගන්නේ, රයිට්? ඒකෙත් වෙන්නේ ඒ අතීතයේ වෙච්ච දෙයක් වෙලා තියෙනවා. ඒකට සම්බන්ධ තොරතුරු අපි හොයාගෙන යනවා. ඉතිහාසයේත් අපි කතා කරන්නේ අතීතයේ වෙච්ච දේවල්, රයිට්? ඉතින් අපි අතීතය හදාරන්නම් අතීතය ගැන ලියවිච්ච පොත්පත් තියෙනවා. ඊට පස්සේ අතීතයේ මිනිස්සු කාපු බීපු දේවල් ඒවා දිරාපත් වෙලා ඉතුරු වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ පාවිච්චි කරපු දේවල් තියෙන්න පුළුවන්. ඒවා පොළොවට යට වෙලා තියෙන්න පුළුවන්, රයිට්? ඉතින් ඔය ඉතිහාසය හදාරන්න අපිට උදව් වෙනවා ඔන්න ඔය කියන මූලාශ්‍රය ගත්තට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් දෙකට කඩන්න පුළුවන්, රයිට්? මං කිව්වා පොත්පත්, සාහිත්‍ය මූලාශ්‍රය, රයිට්? ඊළඟට මං කිව්වා පොළොව යට තියෙන දේවල්, කැණීම් කරලා හොයාගන්න දේවල්, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍රය ගත්තට පස්සේ ඕකද අපිට දෙකට කඩන්න පුළුවන්, රයිට්? දේශීය සාහිත්‍ය මූලාශ්‍රය, විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ ලංකාවේ හිටපු මිනිස්සු ලංකාව ගැන ලියපු දේවල්. අපි මේක කියන්නේ සමස්ත ඉතිහාසය ගැන කතා කරන වගේම අපි ફોකස් එක දෙන්නේ ලංකාවට. ඒක නිසා තමයි ලංකාවට ફોකස් එක යන්නේ. නැත්නම් කන්ෆියුස් වෙයි. ඇයි මෙහෙම කතා කරන්නේ කියලා. ඉතින් දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ ලංකාවේ හිටපු මිනිස්සු ලංකාව ගැන ලියපු ගද්‍ය පද්‍ය ඇතුළත් වෙන දේවල්. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ විදේශිකයන් විසින් ලංකාව ගැන ලියපු දේවල්. හරිම ලේසි. ඒක ආයෙ දෙකට කඩන්න පුළුවන්. ලංකාවට ඇවිල්ලා ලංකාව ගැන තොරතුරු දැකලා වාව් කියලා oh my god wow ලියපු පොත්පත් ලියපු කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි ලංකාවට එන්නේ නැතුව කායෙන් හරි අහලා තොරතුරු අසා දැනගෙන ග්‍රන්ථ ලියපු කතුවරු හිටියා, රයිට්?
ඊසි. පුරා විද්‍යාත්මක මූලාශ්‍රය අපි කඩනවා අභිලේඛන කාසි නටබුන් පුරාවස්තු විදිහට. ඒක අපි ඉස්සරට කතා කරමු. අයි මුලින්ම කතා කරනවා මේ සාහිත්‍ය මූලාශ්‍රය. ඉතින් සාහිත්‍ය මූලාශ්‍රය ගත්තට පස්සේ අපි පොතකින් අපි තොරතුරු ගන්නවා නම් අයි මොනවද කන්සිඩර් කරන්න ඕන, අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු, ඒක කොයි කාලෙද ලියවුනේ, ඒක කවුද ලිව්වේ, කතුවරයා කවුද, කතුවරයා ඒක ලිව්වේ මොන අරමුණකින්ද, ඒක ලියන්න කරුණු සපයාගත්ත ආකාරය. ඉතින් අනිත් පැත්තට මේ සාහිත්‍ය මූලාශ්‍රය ඉගෙන ගැනීමෙන් අපිට ප්‍රයෝජන තියෙනවා. රයිට්? අපි කලින් කිව්වනේ අර ඒ සාහිත්‍ය මූලාශ්‍රය ගන්නකොට අපි සැලකිලිමත් වෙනවා කාලය. ඉතින් ওই විදිහට එක එක පොත්පත්වල අපි කාලය ගත්තට පස්සේ මේ රජුරුන්ගෙන් පස්සේ මෙයා ඓතිහාසික කාල අනුපිළිවෙලට හදාගන්න අපිට උදව් වෙනවා. එක එක අවධිවල දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු අපිට දැනගන්නත් තවත් මූලාශ්‍රයක තොරතුරු තහවුරු කරගන්න රටක විදේශීය සම්බන්ධතා අධ්‍යයනය කිරීමට මේ සාහිත්‍ය මූලාශ්‍රය උදව් වෙනවා. ඉතින් සාහිත්‍ය මූලාශ්‍රය යටතේ අපි කතා කරනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍රය මුලින්ම. ඉතින් ඕක යටතේ අපි මුලින්ම කතා කරන්නේ දීපවංශය සහ මහාවංශය. දීපවංශය සහ මහාවංශය ගත්තට පස්සේ මේ දෙකටම මූලාශ්‍ර වෙච්ච කෘති තුනක් තියෙනවා. සිංහලට කතා මහාවංශය, උත්තර විහාරට කතා සහ විනයට කතා. ඔය තුනෙන් ඔය අට කතා ධර්මය ගැන ලියවිච්ච ග්‍රන්ථ, විශේෂයෙන්ම ධර්මය තමයි ફોකස් වෙලා තියෙන්නේ. ඉතින් ඔය තුනත් එක්ක ලියවිච්ච දීපවංශයයි මහාවංශයයි ගත්තට පස්සේ මුලින්ම දීපවංශය ගත්තට පස්සේ මේක තමයි දේශීය වශයෙන් අපිට හමු වන පැරණිම වංශ කතාව. රාජ්‍ය සමයන් ගැන කතා වෙන පැරණිම වංශ කතාව. මේක ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 පමණ. මේකේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳන් මහසෙන් රාජ්‍ය කාලය අවසන් වෙනකන් තොරතුරු තියෙනවා. මහාවංශයේත් එහෙමයි. ප්‍රශ්න තියෙනවා, තොරතුරු කෙටියෙන් තමයි තියෙන්නේ. පුනරුක්ති දෝෂ තියෙනවා. රිපීට් වෙන එකම කරුණ රිපීට් වෙන ප්‍රශ්නයක් තියෙනවා. සහ ඒ වගේම තමයි මේකේ කතුවරයා පිළිබඳ තොරතුරු සඳහන් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න निराකරණය කරමින් වඩාත් විශ්වාසනීය හොඳ කෘතියක් විදිහට මහාවංශය ලියවෙනවා ඊළඟට. මහාවංශය ඉතින් මහාවංශයේ මුල් කොටස ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5-6 පමණ කාලෙකදී අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙනේ විසූ මහානාම හිමියන් විසින් තමයි මේක ලියන්නේ. මේක අඛණ්ඩ කෘතියක් විදිහට ලියවෙනවා. මම කලින් කිව්වා බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය කාලයේ අවසන් වෙනකන් තමයි පළවෙනි කොටස. ඊට පස්සේ අඛණ්ඩ කෘතියක් විදිහට මේක ලියවෙනවා. සහ අර කලින් තිබ්බ ප්‍රශ්න නැතුව හොඳ විශ්වාසනීය කෘතියක් විදිහට මේකේ තොරතුරු වෙනත් ශිලා ලේඛන විසින් තහවුරු කරනවා සහ තවත් මූලාශ්‍රවලින් තහවුරු කරනවා. ඒ වගේම තමයි පසු කාලීනව මේ මහාවංශයේ pāli භාෂාවෙන් ලියවෙන්නේ. ඉතින් මේකේ pāli අර්ථ විවරණයක් විදිහට තේරුම් ගැනීමට පහසු වෙන විදිහට මහාවංශ ටීකාව එහෙම නැත්නම් වංශත්තප්ප කාසිනි රජරට ඉතිහාසය ගැන ලියවිච්ච ධර්ම ග්‍රන්ථ අපිට තියෙනවා. ශාසන ඉතිහාසය ලියවිච්ච නිකාය සංග්‍රහය සහ දේශපාලන තොරතුරු ඇතුළත් වෙනවා. රාජාවලිය කෝට්ටේ ඉඳන් මහනුවර වෙනකන් සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය ඕවා අපිට උදව් වෙනවා. ඊළඟට වෙනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයට. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ගත්තට පස්සේ විශේෂයෙන්ම ලංකාව අතීතයේ ඉඳන් විවිධ රටවල් එක්ක විදේශීය සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඉතින් අපේ අල්ලපු රට වෙච්ච ඉන්දියාවත් එක්ක සහ යුරෝපයේ පැත්තේ එක එක රටවල් එක්ක අපේ රට සම්බන්ධතා පවත්වලා තියෙනවා. විදේශීය සම්බන්ධතා. ඒක වෙළඳාම් පැත්තෙන්, දේශපාලනික පැත්තෙන් එක එක විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ දකුණු ඉන්දියානු දෙමළ ග්‍රන්ථ විදිහට සිලප්පදිකාරම්, මණිමේකලේ, පදිරප්පත්තු. ඉතින් ඔය ග්‍රන්ථ තුන අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අර මං කලින් අපි අපේ chart එක අපි කතා කරනකොට මං කිව්වා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තොරතුරු ලියපු කට්ටිය හිටියා. තොරතුරු එන්නේ නැතුව තොරතුරු කට්ටියකින් ආව කට්ටියකින් තොරතුරු අහගෙන ග්‍රන්ථ ලියපු කට්ටිය හිටියා. පොඩි ටිප් එකක් දෙන්නම් ඔයා මතක තියාගන්න. ඉතින් ඔයාට එකක් ඔයාට නිමොනික්ස් හදාගෙන මතක තියාගන්න පුළුවන්. ඕනනම් ඔය සෙට් දෙක වෙනම මම වෙනම කරලා තියෙනවා ඒ සම්බන්ධ වීඩියෝක් වැටේ. ඉතින් මම එක්සාම්පල් එකක් දීලා කරලා තියෙන්නේ. ඕගලන්ටත් ඔයාගේ ස්ටයිල් එකට හදාගන්න පුළුවන්. ඔයාගේ නිමොනික්ස් ලේසි වෙන්න වෙන සබ්ජෙක්ට්ස් වලටත් හදාගන්න පුළුවන්. නිමොනික්ස් කියලා කියන්නේ අර උපුල්ලි ළඟ නැවෙන් ගිහින් ධම්මිනිද බලාවරෙන් ඒකෙන් අපි දේ දුන්නේ පාට ටික කටපාඩම් කරගන්නවනේ. ඒ වගේ දේවල් තමයි අපි නිමොනික්ස් කියලා කියන්නේ. ඊළඟට අපි යනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයට. ඒක යටතේ අපි මුලින්ම කතා කරනවා අභිලේඛන. අභිලේඛන කියලා කියන්නේ සරලවම ගල් මත, දැව මත, රන් තහඩු එක එක දේවල් උඩ ලියපු
ලේඛන හඳුන්වන්න අපි කියන පොදු නාමයක්. ඉතින් ඔවට උදාහරණ වැටේ ස්ක්‍රීන් එකේ. ඉතින් ඊළඟට අපි යනවා සෙල් ලිපි වලට. සෙල් ලිපි ගත්තට පස්සේ සෙල් ලිපි අතීතයේ ලියලා තියෙන හේතු එක එක අරමුණු වලින් ලියලා තියෙනවා. රජ්ජුරුව විසින් තමන් ගන්න තීරණ සහ අනිකුත් ප්‍රධාන දේවල් රටවැසියාට දැනුම් දෙන්න භාවිතා කරපු මාධ්‍යයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ පැරණිම සෙල් ලිපි ගත්තට පස්සේ විභාගයට අහන්න පුළුවන් පොයින්ට බ්‍රාහ්මීය ලිපි. මේවා සඳහන් වෙන්නේ මොනවාද? භික්ෂුන් වහන්සේලාට ලෙන් පිදීම සම්බන්ධ තොරතුරු. ඉතින් ලියලා තියෙන ගලේ ස්වභාවය අනුව මම මේ කියන්නේ ඔය ට්‍රිප් ගිහිල්ලා ඔය වැදගත් තැන්වල ලියන A+N හාට් ලියලා ෂාන් රොක්ස් සෝරි ෂාන් ඉන්නවනේ කෙනෙක් මම දැක්කේ නෑ. ඉතින් ඒ වගේ දේවල් නෙමෙයි මම කතා කරන්නේ අතීතයේ මේ ලියපු වැදගත් දේවල් ලියලා තියෙන මේ සෙල් ලිපි ගත්තට පස්සේ අපි එක එක ගලේ ස්වභාවය අනුව අපි කැටගරයිස් කරනවා. ඊළඟට අපි වෙනවා කාසි. කාසි ගත්තට පස්සේ අනුරාධපුර යුගයේ ඉඳන් අපිට කාසි අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ. ඉතින් ලංකාවෙන් හම්බෙනවා ලංකාවේ හදපු කාසි. ඉතින් ඒවට හදපු පාවිච්චි කරපු කාසි අච්චු හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි චීන, රෝම, ඉන්දියානු කාසි ලංකාවෙන් හම්බෙලා තියෙනවා. ඉතින් සිලෝන් කොයින්ස් කියලා සර්ච් කරොත් ඔයගලන්ට ලංකාවේ මහා බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ඒකෙන් ඔයගලන්ට ෆොටෝස් එක බලා ගන්න පුළුවන් පැරණි කාසි. ඉතින් ලංකාවෙන් හම්බෙන පැරණිම කාසි වර්ගය තමයි කහපන. ඒකට අපි කියනවා පුරාණ ධර්ම කියලත් ඒ නම් තුනෙන්ම හඳුන්වනවා. right? ඉතින් එතනින් එහාට විවිධ වර්ගයේ කාසි හම්බෙලා තියෙනවා. ඇතා සහ ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි, ඊට පස්සේ අකනම් රන් කාසි. ඉතින් කාසි හැදෑරීම පද්ධති කියලා විභාගයට එන්න පුළුවන් කලින් අහලා තියෙනවා. මේකට අපි කියනවා නානක විද්‍යාව කියලා. ඉතින් කාසි හැදෑරීමෙන් අපිට රටක ආර්ථිකය මොන වගේද, රටේ ඒ කාලේ තිබ්බ ලෝහ භාවිතය මොන වගේද කියලා හඳුනා ගන්න පුළුවන්. පැරණි නටබුන් හරිම ලේසි, කටපාඩම් කරන්න දෙයක් නැහැ. පැරණි ගොඩනැගිලි දාගැබ් වැව් පොකුණු තමයි ඔය පැරණි නටබුන් කියලා කියන්නේ. ඉතින් ඒවෙන් අපිට යන්නේ නිකන් අපි සීගිරිය ගැන හිතන්න. පැරණි ජනතාවගේ ශිල්පීය හැකියාව, නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණයේ කාලේ මොන වගේද, right? ඔය දේවල් ඊට පස්සේ පරිසරය කොහොමද සංරක්ෂණය කරේ, ඔය දේවලුත් අපිට හඳුන්වා ගන්න පුළුවන්. ඊට පස්සේ ජල පාලනය, වාස්තු විද්‍යාව ඕවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි ගන්නවා චිත්‍ර මූර්ති කැටයම්. ඉමේජින් සීගිරියේ ඉන්න ලස්සන කාන්තාව මොනවාද අපිට හඳුනා ගන්න පුළුවන්. අතීතයේ පාවිච්චි කරපු ඇඳුම් පැළඳුම් ආභරණ මොන වගේද, ඊට පස්සේ අපි ගත්තොත් චිත්‍ර පැත්තෙන් ගත්තොත් මොන වගේ වර්ණද භාවිතා කරලා තියෙන්නේ, කොහොමද හදාගත්තේ කියන දේවල් හොයාගෙන තියෙනවා, right? සහ ආගමික විශ්වාස මොන වගේද, මූර්ති වලින් අපිට ආගමික විශ්වාස අපිට බලන්න පුළුවන්, right? ඔන්න ඔය දේවල් තමයි අපිට හොයාගන්න පුළුවන්. පුරාවස්තු අවසාන වශයෙන් අපි කතා කරනවා පුරාවස්තු අතීතයේ ජනතාව පාවිච්චි කරපු දේවල්. ඉතින් ඒවා මෙටි, වලං, ඇඳුම්, එක ආභරණ වෙන්න පුළුවන්. ඉතින් ඕවෙන් අපිට තාක්ෂණය පිළිබඳ, කලා කුසලතාවය පිළිබඳ, ඒගොල්ලන්ගේ ජීවන ක්‍රමය මොන වගේද තිබ්බේ, සහ විදේශීය සම්බන්ධතා, විදේශියන් විසින් ලංකාවේ හිටපු රජවරුන්ට හම්බෙච්ච තෑගි භෝග තියෙන පාඩම ඉවරයි. ඉතින් මේ විදිහට මම කරපු ස්පීඩ් රිවිෂන් පාඩම් කලින් කරපුවක් තියෙනවා. ඒවා බලන්න. මම හිතන්නේ මේක තමයි මම ඉක්මනටම ඉවර කරපු පාඩම. ලොකු පාඩමක් නෙමෙයි. ඉතින් අනිවාර්යයෙන්ම තේරුණා නම් එකතු වෙලා ඉන්න. තවත් වීඩියෝස් මම ඉක්මනටම දානවා. ඉතින් තවත් වීඩියෝෙන් අපි ඉක්මනටම හම්බෙමු. හොඳට බැට්ටික් කරගන්න. ඉතිහාසය කියලා කියන්නේ ලස්සන විෂයක්. ඉතින් මේ පාඩම පොඩ්ඩක් බෝරිං වෙන්න පුළුවන්. මේ ස්ටෝරි එකක් නැති නිසා. හැබැයි ලස්සන කතා දෙන පාඩම් අපි ඉස්සරහට ගෙන කලින් දාලා තියෙනවා. අපි තවත් අලුත් වීඩියෝෙන් ඉක්මනටම හම්බෙමු.